මද වේග පන්දු යවන්න. ප්‍රථම පන්දුවල ෆුල් ටොස් පන්දුවක් පියකරු ෆ්ලික් කිරීමක් දකුණ පිටිකරුවා ධනුෂ්ක සම්පත් එදා මෙදා තුර ලාංකීය සැහැල්ලු පන්දුවලට බිහිකල අග්‍රගාමී දකුණ පිටිකරුවා මුල්ම පන්දුවේදීම මනරම් පන්දු පහරකින් ප්‍රතිචාර දක්වනවා. ඒ තනතිරුව තුල අතිශය දුර්වල පන්දු යැවීමක් දකුණ මද වේගී පන්දු යවන්න පැතුම් තරංගගෙන් ලකුණු 6කින් ලකුණු ලබා ගැනීම ආරම්භ කරනවා. දිවෙනවා මීළඟ පන්දුව යොමු කරන්නට රමණීය පහරක් ඒ ඉතාමත් ආකර්ෂණීය පහරක් දකුණු පිටිකරුවා ඉදිරි පාදයට පැමිණ අලංකාර පහරක් එල්ල කළේ. පිටේ සම්පූර්ණ මුහුණතය මැනවින් භාවිතා කළ සටන්කාමී දකුණු පිටිකරුවා පැතුම් තරංග විකට් ආකාරයට පන්දු යොමු කරන විට වේගයෙන් තමාවිද පන්දුව පැමිණෙනවාට ප්‍රිය කරන දකුණු පිටිකරුවා මනරම් පන්දු පහරකින් ප්‍රතිචාර දැක්වේ. සුදානම් පැතුම් තරංගගේ මීළඟ පන්දුව ආකර්ෂණීය පහරක් ප්‍රේක්ෂකයන්ට මිත්‍රවනි තත්ත්වය තවමත් අවබෝධ වී නැහැ මේ දකුණත් මද වේගී පන්දු යවන්නාට පුන පුනා කියා සිටි කාරණේ සංජු කාන්ත් දැඩි ප්‍රහාරයකට ලක්ුණේ ෆුල් ලෙන්ත් පන්දු යොමු කරමින් කඩුල්ල ආක්‍රමණය කරන්නට උත්සාහ කිරීම තුළ දැන් මේ පන්දු යවන්නාත් සෑහෙන පීඩනයකට ලක්වන්නේ ධනුෂ්කට කෙලින්ම කඩුල්ලට පන්දු යොමු කරන්නට උත්සාහ කරන ෆුල් ලෙන්ත් පන්දු තුනක් යොමු කළේ පන්දුවක් ෆුල් ටොස් පන්දුවක් වුණා. ඒ අතිශය දුර්වල පන්දු යැවීමක නිරත වෙමින් තිබෙන්නේ. ලකුණු 18යි දැන් ලකුණු සංඛ්‍යාව සුදානම් අවුරුදු විකට් ආකාරයෙන් පැතුම් තරංග එවන දුර්වල පන්දුවක් ලෝනෝන් කලාපෙන් තාලගුණ හාකිමි කර ගන්නවා. ආකර්ෂණීය දකුණු පිටිකරුවා ගිනිකෙලි සම්දර්ශනයක නිරත වී තිබෙන්නේ දංකොටුව නගර සභා ක්‍රීඩා පිටිය තුළ මේ සැහැල්ලු පන්දුවේ රාජකීය දකුණු පිටිකරුවා තමා වගේ නැවත තොප්පු කරමින් තිබෙන්නේ. ලකුණු 24යි දැන් මුල් ලකුණු සංඛ්‍යාව සුදානම් සිය සීමාවේ සිට මීළඟ පන්දුව යොමු කිරීම සඳහා රමණීය පහරක් ප්‍රදර්ශනාත්මක ලොෆ්ටඩ් ෂේඩ්රයි පහරක් දැන් නැතිවන්නටවත් දෙයක් නෑ මේ පන්දු යවන්නාට පිට මහේ පහරවල් පහක් එල්ල කරන්න සමත් වුණා දකුණු පිටිකරුවා